ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා heart එක එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි වැඩි කතාවක් නෑ. කිව්වේ නෑනේ අද මොනවද හදන්න යන්නේ කියලා. අපි අද හදන්න යන්නේ බටු මොන්ජුවක්. මුලින්ම අපි බටු ටික හොඳට සුද්ධ කරලා කපාගෙන ඒකට කහ පොඩ්ඩක් එකතු කරගන්න. අපි බඩින්න යන වෙලාවට අනිත් එක බඩින්න යන වෙලාව වෙනකොට දෙකට පලාවත්තු අමිරිස් ටිකක් දාලා ඒ ඉඳන් 15ට විතර එනකන් ගණන් කරන්න. හරිද? ඊට පස්සේ අපි මේ ටිකත් ටිපින් ඉවත් කරගෙන ඕනේ. මේ තියෙන්නේ බෙදගත්තු අමිරිස් ටිකයි රතු ලුණු ටිකයි බෙදලා අයින් කරගත්තු අම්බසු ටිකයි. ඊට පස්සේ අපිට අබ ඕනේ. හරිද? ඔයාලට පුළුවන් නම් අබ චීනවත් කමන්නේ නැත්නම් ලෙදර දිනනවා නම් අබ ඇට ටිකකට විනාගිරි ටිකක් දාලා හොඳින් අඹර ගන්නවා. මේ තියෙන්නේ මම කොටාගත්තු අබ ටික. ඊට පස්සේ අපි ඒ කොටාගත්තු අබ ටික වෙනම රාජනයකට දාලා ඒකට සීනි මේස් හැඳි 5කුයි විනාගිරි මේස් හැඳි 5කුයි ලුණු කුඩු දෙක හන්දකුයි දාලා ඒ ටික හොඳට කවලම් කරගන්න ඕනේ. මේ මිශ්‍රණය ඔයාලා පැය භාගයක් විතර තියන්න ඕනේ හදලා. පැය භාගයකට විතර කලින් හදලා තිබ්බොත් අපිට වටමෝජුවේ රස තවත් වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ආවමත් ඔයාලට අවශ්‍ය නම් රටකල් බෙදපු රටකඩු ටිකක් එතකොට හාල් මැස්සු නැත්නම් උඹල කඩු ටිකක් එහෙම දාගන්න පුළුවන්. ඒවත් බඳලා වෙනම අයින් කරලා තියාගන්න ඕනේ. මට කියන්න බැරි වුණා. ඉතින් මේකට කුරුඳු කාඹුණු තියෙන සාල් කල්පිංච රාම්පි චුට්ටට කපාගත්තු රතු ලුණු ඕන කරනවා. අපි මැඩි චාත් තෙල් නිබ්බේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාලා හොඳට තෙල් ටික රත් වුණාට පස්සේ අර මං කියපු රාම්පි කල්පිංච ටික ටිකට දාලා ඒකට කහ කුඩු චුට්ටක් ගම්මිරිස් කුඩු ටිකක් මිරිස් කුඩු කැලිමිරිස් ලුණු කුඩු ටික දාලා හොඳට කලවම් කරනවා. ඊට පස්සේ අපි බෙදගත්ත බටු ටික මිරිස් ටික රටකජු උඹල කඩ මිරිස් රතු ලුණු ටික ඔක්කොම දාලා හොඳට කලවම් කරලා ඒකට සෝයා සෝස් ටිකකුත් දාලා හොඳට කලවම් කරනවා. ලිපේ අඩු කින්දරේ තේරෙන්නේ එක කරගන්නවා. ඔන්න එළිය තමයි ළමයි අඩු බෙද